අද අපි බබාලගේ ආහාර රුචිය වැඩි කරන බේබි 3-5 එකක් හදාගමු. මම මේක හදාගන්නේ අවුරුද්දට අඩු බබෙක්ට දෙන්න පුළුවන් විදියට. ඒක මාස 8 ඉඳලා බබාලට දෙන්න පුළුවන්. මුලින්ම මම සුවඳල් හාල් මෙන්න මේ වගේ ප්‍රමාණයක් අරගෙන ඒක හොඳට සෝද ගන්නවා. මේ හොදගත්තු හාල් එක වතුර ටික හොඳට ඉවත් වෙනකම් වේල ගන්න ඕන. ඊට පස්සේ මම කවුපියට ටිකක් අරගෙන ඒ වගේම සෝදගෙන වේල ගන්න ඕන. මේකට ඕනෑම ධාන්‍ය වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. වෙන වෙනම දාගන්න මිශ්‍ර කරගන්න එපා. ඊට පස්සේ කොත්තමල්ලි යට ටිකකුත් හොඳට හොදගෙන වේල ගන්නවා. මේ තියෙන්නේ හොදගත්තු සූදුරු යට ටික. ඒ ටිකත් මම වේලෙන්න දානවා. හොඳ අවුවක් තියනවා නම් පැය 2ක් වගේ තමයි යන්නේ. මේ ටික අපි දැන් එකින් එක බැද ගන්න ඕන. මුලින්ම මම දාන්නේ සූදුරුයි කොත්තමල්ලි. ඒ දෙක එකට බැද ගන්න පුළුවන්. ගින්දර වැඩි කරගන්න එපා, කර වෙනවා. විනාඩි 2ක් වගේ ගියේ. මේක මම ග්‍රයින්ඩර් ජාර් එකට දා ගන්නවා. ඊට පස්සේ කවුපයට ටික බැදගමු. ඒකට නම් ටිකක් වෙලා යනවා. මේ විනාඩි 5කට පස්සේ දැන් සාමාන්‍ය දුරකට කවුප ටික බැදිලා තියෙන්නේ. මම කාලේ ඉතුරු කරගන්න ඕන නිසා මේකටම සුවඳල් හාල් ටිකක් දානවා. හාල් වලට නම් වැඩි වෙලා යන්නේ නැහැ බැදෙන්න. හාල් ටික බැදිලා එනකොට කවුප ටිකත් හරි ගානට බැදිලා. විනාඩි 3ක් වගේ කාලයක් ගියේ. හාල් ටික දුඹුරු පාටයි දැන්. මේ ටිකත් මම ග්‍රයින්ඩර් ජාර් එකට දා ගන්නවා. ඊට පස්සේ මම මේ දාගත්තේ කරපිංචා කොළ ටිකක්. ඒක නම් තප්පර 30ක් වගේ බැදගත්තම ඇති. ඒකත් මම ග්‍රයින්ඩර් ජාර් එකටම දා ගන්නවා. මේ ටිකටම මේකටම මම මුරුංගා කොළ පවුඩර් තේ හැන්දක වගේ ප්‍රමාණයක් එකතු කර ගන්නවා. කහ කුඩු තේ හැඳි භාගයක වගේ ප්‍රමාණයක් එකතු කර ගන්නවා. මේ තියෙන්නේ ග්‍රයින්ඩ් කරාට පස්සේ හොඳ සුවඳක් එනවා මේකෙන්. ඊට පස්සේ මම මේක හලා ගන්නවා. හලා ගන්න එක අත්‍යවශ්‍යම නෑ. අවුරුද්දකට වැඩි බබෙක් නම් මේකටම කරාබු නැටි 2-3ක්, කරද මුංගු 2ක් විතර, කුරුදු කෑල්ලක් වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. සෝදලා හොඳට වේලගත්තු වීදුරු බෝතලයකට මම මේ 3-5 ටික දාගත්තා. මේක ෆ්‍රිජ් එකේ තියන්නත් පුළුවන්, එළියේ තියන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක මාස 2-3ක් වුණත් හොඳට තියාගන්න පුළුවන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.